හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි අරන් ආවේ සමාජයේ හැමෝම පීඩා විඳින මානසික පීඩනෙන් පෙළෙන රාගය ගැනයි. රාගය. එහෙමත් නැත්නම් මේ ලිංගික ආකර්ෂණය කියන්නේ සබාදාම විසින් මිනිස් මොළයේ ඇතුලේ ක්‍රියාත්මක කරලා තියෙන මහා දරුණුම නිවොල්වරය. අපි හැමෝම මේ මොහොතේ ජීවත් වෙන්නේ තාරුණ්‍යයේ මදයෙන් මත් වෙලා මහා මුලාවක. ඔබ මේ පාරටොටේදී දකින ඉන්ස්ටාග්‍රෑම් තිරේ උඩ දකින රෑතිස්සේ හීන මවන ඒ සුන්දර රූප දෙස බලලා පිස්සු වැටෙන්නේ ඇයි? ඒ හැම දෙයකම වග කියන්නේ එකම එක දෙයයි. ඒ තමයි සිරුර වටා තියෙන මිලිමීටරයකටත් වඩා තුනී හම කියන වැස්ම. මේ මිලිමීටරයේ හම් කඩතුරාව නිසා මුළු ලෝකයක්ම අන්ධ වෙලා. අද අපි මේ වීඩියෝවෙන් සූදානම් වෙන්නේ ඒ හම් වැස්ම අඟලෙන් අඟල ගලවලා ඒ ඇතුලේ තියෙන ඔබ කිසිදා නොදුටු මාරාන්තික පිළිකුල් සහගත සත්‍යය ඔබේ ඇස් පනා පිටම දිගහරින්නයි. හදවත සලිත කරවන ඒ සැබෑ ඇතුළාන්තයේ දකින්න ඔබේ මනස සූදානම්ද? පළවෙනි කරුණ තමයි ටයිටේනියම් කතුරෙන් හම කැපීම. අපි හිතමු වෛද්‍ය විද්‍යාත්මක උපකරණයක් අරගෙන ඔබ මේ ආශා කරන රූපයේ නළලේ ඉඳන් නිකට දක්වා සිහින් හම් තට්ටුව සෙමින් ගලවා ඉවත් කරනවා කියලා. දැන් බලන්න ඒ දෙස. එතන ඉතිරි වෙලා තියෙන්නේ මොනවද? ඔය ලස්සනට දිලිසුණු දෑස් වෙනුවට තියෙන්නේ ලේ නහර වලින් එතුණු මස් වැදලි මැද සිර වුණු සුතු පාට ඇස් ගෝල දෙකක් විතරයි. රෝස පාට තොල් සඟල වෙනුවට තියෙන්නේ මස් කෑලි දෙකක්. සිනිදු කම්මුල් වෙනුවට තියෙන්නේ කහ පාට තෙල් තට්ටු සහ නහර වැල්. අපි මේ වෙළඳ ගන්න, සිප ගන්න, රෑතිස්සේ කාමයෙන් දැවෙන්න හදන ඒ සුන්දර මුහුණ ඇතුලේ තියෙන්නේ මස් කඩේක එල්ලලා තියෙන හරක් මස් ලෑල්ලකට වඩා අන්ත පිළිකුල් සහගත ලේ වැగిරෙන මස් වැදැල්ලක් විතරයි. ඔබ තාමත් ආශා කරන්නේ ඔය මස් ගොඩටද? නැහැ. ඔය මස් කැබැල්ලක් පිඟානකට දමා ඔබේ මේසය මත තිබ්බොත් ඔබ වමනය කරાવી. නමුත් හැමෙන් වැසුණු සැනින් ඔබ ඒ මස් කැබැල්ලට වහල් දෙනවා. ඉතින් ඔබ කණ්ණාඩියකින් ඔබේම මුහුණ බැලුවොත් ඔබට පෙනෙන්නේත් මායාවක් පමණි. මොකද අපේ මේ කුණු ශරීර තට්ටුව වැහිලා තියෙන්නේ සුදු රෙද්දක් වැනි හමකිනි. ඉතින් යාළුවනේ, ලෙඩක් කුෂ්ඨ රෝගයක් හැදුණු විට මේ ලස්සනට තියෙන සමෙනුත් පණුවන් වැහැරිලා හැරව ගලලා බලන්න ඉන්න බැරි තරම්ම අප්‍රසන්නතාවයකට පත් වෙනවා. ඉතින් අපි මේ ඉන්නේ මායාවක නේද? අපි යමු දෙවෙනි කර්මයට. අසූචි කර්මාන්ත ශාලාව. විද්‍යාත්මකව බැලුවොත් මේ ජීවමාන මිනිස් සිරුර කියන්නේ ඇවිදින අසූචි ටැංකියක්. අපි කොච්චර සුවඳ විලවුන් ගැසුවත් මිලාදික ඇඳුම් මැන්දත් මේ සිරුරේ ඇතුළාන්තය නිරන්තරයෙන්ම කුණු ජරාව නිෂ්පාදනය කරනවා. ඔබ මේ ආශාවෙන් වැළඳ ගන්නා ශරීරයේ බඩ ඇතුලේ මේ මොහොතේ කිලෝග්‍රෑම් 3-4ක අර්ධ වශයෙන් තිර වූ කුණු වූ මල මුත්‍රා පිරීලා තියෙනවා. ශරීරයේ තෙන තුවාර 9කින් දිනපතා වැగిරෙන්නේ කුණු ජරාව විතරයි. දින දෙකක් ස්නානය නොකර දත් නොබැඳ සිටියොත් ඒ සිරුරෙන් වහනය වන දුර්ගන්ධය බල්ලෙකුටවත් ඉවසිය නොහැකි. කටින් වැగిරෙන කෙල සෙම, නාසයෙන් එන සොටු, සමෙන් පිටවෙන ලූ රසට ඇලෙන සුළු දහඩිය කුණු මේ හැමදේම අසුචි නෙමෙයිද? අපි රාගයෙන් අන්ධ වෙලා. තවත් කෙනෙක්ව වැළඳ ගනිද්දී ඇත්තටම සිද්ධ වෙන්නේ තවත් එක අසුචි කඳවුරකට අපේ සිරුර තැරපීම විතරයි. මේකද ලෝකයේ තේනවා කියන උත්තරීතර ලිංගික සුවය. ඉතින් යාළුවනේ පොඩ්ඩකට බලන්න මේ ස්ක්‍රීන් එකේ යන රූප දිහා. බලන්න මේවා බැලූ බැල්මට කාමයේ අවසන. නමුත් ඔබ මේ රූපවල පිටතින් බලන්නේ නැතුව මම කලින් කිව්වා වගේ පොඩ්ඩක් ඇතුළතින් බලන්න. මේ තියෙන ලස්සන සුදු මුහුණ, මේ තියෙන රෝස තොල්, මේ තියෙන අංගපසඟ, මේ කකුල් හැම දෙයක්ම පිටතින් නැතුව ඇතුළාන්තයෙන් බලන්න. මේවායේ ඇත්තටම තියෙන්නේ මහා විසත් එක්ක මිශ්‍ර වෙච්ච ජරා මස් බොකු කුප්පියක් විතරයි. ඔය ලස්සනට පේන මුහුණේ නිකට ගාවින් කපලා ඒ හැම කෑල්ලම උඩට ඇද්දොත් තේන්නේ තෙල් කෑලි සහ ලේත් එක්ක මිශ්‍ර වෙච්ච මස් කෑලි සමග මොලයයි. ඉතින් යාළුවනේ මේක සුන්දරයිද? මේකෙන් මොකක්ද ගන්න පුළුවන් සහනය? ඉතින් මේකට කියන්නේ දුප්පත් නිත්‍යාව කියලා නේද? මේ පීඩනය, මේ ආශාව තියන්නේ තව කොච්චර කාලයකටද? අවුරුදු 5, 10, උපරිම 15.
ඉන්පසු මේ හැඩකාර කාරුණ්‍ය නිකන් ජරාවාස වී යනවා. දත් හැලිලා, හම්බ රැලි වෙතිලා, කෙල පෙරෙන මහල් දෙකෝ මැහැල්ලක් බවට පත්වෙනවා. එතනනුත් නතර නොවී දේ සිරුරේ හුස්ම පොත නතර වූ සැනින් පැය 24ක් යන්න කලින් මේ ලස්සන ශරීරය කොළ පාට සහ නිල් පාට වෙන්න ගන්නවා. සිරුරේ ඇතුලේ ඉන්න බැක්ටීරියා වලින්ම බඩවැල් දිරවලා මහා දුර්ගන්ධයක් එක්ක ශරීරය පිම්බෙන්න ගන්නවා. ඇස් දෙකෙන් කටින් කහ පාට සැරව සහ පණුවන් එළියට එන්න ගන්නවා. එදාට ඔය කියන සරාගි පෙනුම කෝ? අවසානයේ සොහොන් පිටියක පස්සලට දිරලා යන නැත්නම් ආදාහනාගාරයක ගිනිපත් වෙලා අලු දූවිලි විතරක්ම ඉතිරි වෙන මේ කුණු කයට 16ක් වෙන්න ඔබේ වටිනා මනසට ඉඩ දෙන්න එපා. එහෙනම් මේ රාගයේ මාරාන්තික පීඩනයෙන් අපේ වටිනා මනස නිදහස් කරගන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික සහ විද්‍යාත්මක ක්‍රමවේද කිහිපයක් මම ඔයාලට කියන්නම්. පළවෙනි ක්‍රමය තමයි අසුභ සංඥාව මනසට පුරුදු කිරීම. ඔබේ මනසට යම් රූපයක් නිසා දැඩි කාමුක සිතුවිල්ලක් එන සෑම වෙලාවකම ඒ රූපයේ මතු පිටින් එහාට ගිහින් අපි කලින් කියපු ලේ මස් නහර සහ අසූචි පිරුණු ඇතුළාන්තය බලෙන් හෝ මනසින් මවා ගන්න. නැවත නැවත මේක කරද්දී මොළය විසින් ඒ රූපයට තියෙන ආශාව නිකම්ම අතහැරලා දානවා. දෙවෙනි ක්‍රමය තමයි ඇස සහ කන සංවර කර ගැනීම. අද අපට වැඩියෙන්ම රාගය ඇති කරන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එක නිසා. සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම අඩ නිරුවත් හෝ රාගය ඇවිස්සෙන දේවල් දකිද්දී මොළයෙන් ඩොපමයින් රසායනය නිකුත් වෙනවා. ඒ නිසා එවැනි දර්ශන පෙන්වන ගිනුම් අන්ෆලෝ කරන්න. නැත්නම් දකින සැනින් ඉවත් කරන්න. උත්තේජනය නැති තැන රාගය උපදින්නේ නැහැ. තුන්වෙනි කරුණ තමයි ශාරීරික ශක්තිය වෙනත් දෙයකට යෙදවීම. ලිංගික ආශාව කියන්නේ මහා විශාල ශක්තියක්. ඒ ශක්තිය ඔහේ මනසේ කැරකි ඉන්න දුන්නොත් ඔබ පීඩනයට පත් කරනවා. ඒ නිසා ඒ ශක්තිය වහාම වෙනත් ක්‍රියාවකට හරවන්න. දිනපතා දැඩි ලෙස ව්‍යායාම් කරන්න. සටන් කලාවක නිරත වෙන්න. හෝ අලුත් නිර්මාණාත්මක වැඩසටහනක යෙදීම හරහා මේ රාගික ශක්තිය ධනාත්මකව පිට කරලා දාන්න පුළුවන්. හතරවෙනි කරුණ තමයි තනිවී සිටීම අවම කිරීම. බොහෝ වෙලාවට රාගික සිතුවිලි සහ වැරදි පුරුදුවලට මිනිසුන් නැබ්බැහි වෙන්නේ රාත්‍රියට තනිවී සිටින විටයි. එම නිසා අනවශ්‍ය ලෙස මනසට කාන්සිය දැනෙන පරිදි තනිවී සිටීම අවම කරන්න. නිතරම පවුලේ අය හෝ යහපත් මිතුරන් ඇසුරේ කාලය ගත කරන්න. පස්වෙනි ක්‍රමය තමයි ආස්වාස ප්‍රාසාසයේ නිත බලා සිටීම. සිත ඇතුලේ රාගයේ ගින්න උපරමේටම ඇවිදිලා මනස පාලනයෙන් ගිලිගෙන යද්දී ඇස් දෙක පියාගෙන තමන්ගේ නාසයට වාතය ඇතුළු වන සහ පිටවන ආකාරයේ දෙස විනාඩි 5ක් විතර අවධානය යොමු කරන්න. වේගවත් වන හෘද ස්පන්දනය පාලනය වී මොළය සංසුන් වෙද්දී ඒ ආපු රාගිත සිතුවිල්ල නිකම්ම තිය වෙලා යනවා ඔබට අත්දකින්න ලැබේවි. රාගය කියන්නේ සැබෑවක් නෙමෙයි. ඒක ඔබේ මොළය විසින් ඔබව රවට්ටන්න කරන ලද රසායනික මායාවක් විතරයි. මනසට කාමක සිතුවිල්ලක් පීඩනයක් එන හැම වෙලාවකම ඒ දකින රූපයේ හැම ගලවා ඇතුළත තියෙන මස් වැදෙල්ල සහ අසූචි දෙස මනසින් බලන්න. මේක තමයි බුදුදහමේ එන අසුබ සංඥාව. මතු පිටින් පෙනෙන මේ මායාවට රැවටෙන්නේ නැතුව ශරීරයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න දවසටම ඔබේ මනස සියලුම පීඩනවලින් නිතිලා නිදහස් වේවි. මහා සාගරයක් වගේ සංසුන් වේවි. රාගයේ ගින්නෙන් මිදිලා සැබෑ මානසික සුවය ළඟා කරගන්න මේ ගැඹුරු අවබෝධය ඔබට උපකාරී වේවා. ඔබේ මනසට දැනුම් දේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ජීවිතය සහ මනස අවදි කරන මෙවැනි ගැඹුරු වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ඔබ සැමට සංසුන් නිදහස් මනසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.